හදවත් කතා Stories of the Hearts. පුතා කාමරයට යන්න. ඇයි අම්මේ? මං ටීවී බලනවනේ. එකපාරක් කිව්වනේ යන්න කාමරයට. මේකලාගේ එකම දරුවා වූ අවුරුදු 6ක රන්දිව් පුතා කාමරයට ගියේ ඇස් දෙකේ කඳුළු පුරවාගෙනය. පුතා දෙස බලා සෝසුසුමක් හෙළූ මේකලා එක්වරම වියරුවන්නට වූයේ තම සැමියා එදිනද හොඳට බීමතින් පැමිණ කෑගසමින් දොරට තට්ටු කරන සද්දය ඇසුණු නිසාවෙනි. ඇරපම් බැල්ලියේ දොර. මොකද්ද තෝය ඇතුළින්දන් කරන්නේ? ඇරපම් මේක. වියරු ගිනි සංගවාගෙනම දොර ඇරි මේකලා අනිකට පසෙකට වූයේ සැමියා වූ පැතුම්ගෙන් එන දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි නිසාය. ඇයගේ හැසිරීම දුටු පැතුම් උඹට දැන් මං ගදයි නේද? අනේ තෝ තමයි නියම ගෑණි. පැතුම්ට ඇවිද ගන්නවත් නොහැකිය. මේසවල පුටුවල වැදමින් කෑගසමින් අමාරුවෙන් කාමරයට ගිය පැතුම් ඇඳට වැටුනේ ඇඳුම්ද ගලවන්නේම නැතුවය. පැතුම්ගේ හැසිරීම අවුරුදු ගානක් පුරාවට අත්විදින මේකලාට මේ තත්ත්වය ඉතාමත් සාමාන්‍ය වුවත් පැතුම්ගේ කෑගැහිල්ල නම් හොඳට මේපා වී ඇත. සාලේ දොර වැසූ මේකලා පුතාගේ කාමරයට ගියේ වෙනදා මෙන් පුතා සමග නිදා ගැනීමටයි. වසර 4ක පමණ සිට පැතුම්ගේ මෙම හැසිරීම බරපතලව ඉස්මතු වී ඇති අතර ඊට පෙරද මත්පැන්වලට හුරුවත් ඔහුගේ හැසිරීම මෙතරම් දරුණු වී නොමැත. මේ කාලය පුරාවටම මේකලා තම පුතා සමග පුතාගේ කාමරයේ සිටි අතර පැතුම්ද මේකලාව කාමරයට ගෙන්වා ගත්තේ තම ඌමනාවන් පිරිමහා ගැනීමට පමණි. කාලයක් පුරාවට මේ වේදනාව සමගද ජීවිතය ගෙවන මේකලාද මේ කුරිරු කාලයට හුරු වී ඇත. පුතාගේ කාමරයට ගිය මේකලා ලයිට් නිවා නිදා ගැනීමට සූදානම් වෙත්ම මේකලා ගෑණියේ පැතුම් කෑ ගහන්නට විය. කිසිවක් නොඇසුණා මෙන් මේකලා සිටියද පැතුම්ගේ ලතෝනිය නම් නිමක් නොවිය. පුතාගේ කාමරයේ දොර වැසූ මේකලා පැතුම් වෙත පැමිණ ඇය විසින්ම ඇගේ ඇඳුම් එකින් එක ගලවා පැතුම් ඉදිරියට ගියේ පැතුම්ගේ කෑගැහිල්ල ඌමනාව හොඳින්ම දන්නා නිසාවෙනි. නියමයිනේ. උඹට මොනා නැතත් ඒක නම් තේරෙනා නේද? පැතුම් මහ හයියෙන් hina වෙන්නට විය. මේකලා වැඳට තල්ලු කර පැතුම් ඇගේ ඌමනාවල් ගැන මදකුදු නොසිතා තම අවශ්‍යතා එකින් එක පිරිමහා ගන්නට විය. පැතුම්ට සිතැගි පරිදි ඕන දෙයක් කිරීමට ඉඩ හැර මේකලා උඩු අතට වී වහල දෙස බලමින් කඳුළු කැටවත් කරන්නට විය. පැතුම් තම ඕමනා ඉෂ්ට කර ගැනීමෙන් පසු මේකලා දෙස නොබලම අනෙක් පසට වී හොඳින් ගොරවමින් නිදන්නට විය. කලකිරුණු ජීවිතයකට උරුමකම් කියන මේකලා ඇඳෙන් බැස ඇඳුම් ඇඳගෙන පුතාගේ කාමරයට ගොස් නිදන්නට විය. පසුදින අවදි වුණ මේකලා පැතුම්ට කෑම සාදාදී පුතාද පාසල් යැවීමට සූදානම් කරන්නට වූයේ වගකීම් සහගත බිරිඳක් ලෙස වගේම ආදරණීය මවක් ලෙසයි. පැතුම් සහ පුතා ගෙදරින් පිටව ගිය පසු මේකලා ගෙදර වැඩ සියල්ල නිම කර ටිකක් ඇඳේ ඇලවෙන්නේ රාත්‍රී සුව නිින්දක් නොලබන නිසාවෙනි. දවල් වී පුතා පැමිණ පසු ඔහු සමග සතුටින් කාලය ගත කරන මේකලා සවස් යාමයේ සිට රාත්‍රී වනතුරුම අඳෝනාත්මක කාලයක් ගත කරන්නේ පැතුම්ගේ නොමනාකම් නිසාවෙනි. වසර ගණනක් මුළුල්ලේ එකම කාලය හඹා යන මේකලා මේ අඳුරු ජීවිතයට හුරුවද ඇයට එය හොඳටම එපා වී ඇත. ජීවිතය විනාශ කර ගැනීමට යොමු වූ ආර අනන්තය. ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ පුතා ඇයට මැවෙන්නට විය. වසර ගණනක ආදරයට විරුද්ධ වී දෙමාපියන්ගේ වුවමනාවට සිදු කරගත් විවාහයක් නිසා මේ වන විට මේකලා මහා දුක් අඳෝනාවක පැටලී ඇත. දෙමාපියන්ගේ සතුට ගැන සිතූ මේකලාට ඇයගේ සතුට අහිමි වී ගොස් ඇත. එකම හිරිහැර එකම වේදනාව වසර ගණනක් මුළුල්ලේ අත්විඳි මේකලාගේ ජීවිතය තුළ කිසි දිනක නොසිතූ මහා ඛේදජනක සිදුවීමකට ඇයට නතුවීමට සිදුවිය. වෙනදා පුරුදු විදිහටම බීමතින් ගෙදරා පැතුම් එදින ගෙදරාවේ තනිවම නොවේ. ඔෆිස් එකේ ගැහැණු ළමයි දෙන්නෙක් සහ පිරිමි ළමයෙක් සමගයි. පැතුම්ගේ මෙම ක්‍රියාවට තරහ ගිය මේකලා පැතුම්ට හොඳටම බැනවැදෙන්නට විය. හැමෝම ඉදිරියේ පැතුම් එක්වරම මේකලාගේ කනට ගැසූ අතර ඇය හඬමින්ම කාමරයට ගියාය. පැතුම් සාලයට වී මිතුරන් සමග මත්පැන් පානය කරමින් විනෝද වන්නට විය.
මේ අතර පැතුම්ගේ යාළුවා නදුන් කාටත් නොදැනෙනසේ ගේ තුළට ඇදී යන්නට විය. දොර ඇරගෙනම කල්පනා කරමින් සිටි මේකලා දුටු නදුන් කාටත් හොරා කාමරයට රිංගා ගත්තේ මතින් මත්ව රාගයෙන් පෙළී සිටි නිසාවෙනි. එක්වරම නදුන්න තුටු මේකලා හයියෙන් කෑ ගැසුවද ඇගේ කට එක්වරම අල්ලාගත් නදුන් ඇයව බිම දමා ඇයගේ ඇඟට පැන ඇයව සිප ගන්නට විය. නදුන් සමග පොරබැදූ මේකලා අමාරුවෙන් නැගිට සාලයට දිවකියේ භාගයට ගැලවුණු ඇඳුම්ද හදමිනි. මේකලාගේ හැසිරීම දුටු පැතුම් මේකලා දෙස පුදුමයෙන් බලා සිටියදී නදුන් නොවුන් වෙත පැමිණ පැතුම් ඔබ ඕන දේවල් ගෑනිට දීපන්. එහෙම දුන්නනම් අපිට වදයක් වෙන්නේ නෑනේ බං. නදුන්ගේ වචන එක්ක ලොකු කලකිරීමක් ඇති වුණ මේකලා එතනම බිම වැටුණු අතර හොඳටම තරහ ගිය පැතුම් තෝ මාව කෑවා. තොට ඕනේවා මගෙන් ඕන විදිහට ලැබෙන්නේ නැහැ කියලා මගේම යාළුවොත් එක්ක ඉද්දී ෂික් උඹ නම් මහ පැතුම් මේකලාට පයින් ගසන්නට විය. පැතුම් කෑ ගසන්නට විය. මොන දේ කිව්වත් කිසිම තේරුමක් නැති බව තේරුම්ගත් මේකලා කායික මානසික වේදනාවන් දරාගෙනම ඉන්නට විය. පැතුම් ආවේශ වූ යකෙක් මෙන් මේකලාට පහර දෙන්නට විය. මේ තවදුරටත් බලා සිටීමට නොහැකි වූ මිතුරන් පැතුම්මද රැකෙන ගෙදරින් යන්නට විය. සාලයට වී මහා අයියෙන් හැඩූ මේකලා හනික කාමරයට ගොස් දොර වසාගෙන පුතාගේ තුරුලට වූයේ තවත් දරුවෙකු විලසිනි. පසු දිනේම ගෙදර පැමිණි පැතුම් දොරට තට්ටු කරද දොර විවෘත නොවීය. නමුදු දොර වසා නොමැති බව තේරුම්ගත් පැතුම් දොර හැරගෙනම ගේ ඇතුළට ගොස් මේකලාට වගේම දරුවටත් කතා කරන්නට විය. කිසිම ශබ්දයක් නොමැත. හැම තැනම හෙව්වද ඔවුන් දෙදෙනා නැත. සාලයට පැමිණ සෝෆා එකේ වාඩි වූ පැතුම් එක්වරම දුටුවේ මේසෙ උඩ තිබෙන කොළ කෑල්ලයි. ඒ අතරගත් පැතුම් එක හුස්මටේ කියවන්නට විය. මගේ මහත්තයා මගේ අම්මලගේ කැමැත්තට මං ඔයාව බැන්දේ. මුල් කාලේ ඔයා මාත් එක්ක සතුටින් ආදරෙන් හිටියා. මාත් නොදැනීම ඔයාට ආදරය කරා. ඒ ආදරේ සංකේත විදිහට මගේ පුතා බඩට ආවා. ඔයා මට හොඳින් සැලකුවා. ඒත් ඔයා ඒ කාලෙත් බිව්වා. ඒත් මේ කාලේ වගේ නරක විදිහට ඔයා මට සැලකුවේ නෑ. පොඩි ප්‍රශ්න ඇති වුණත් ඔයා අන්තිමට මගෙන් සමාව අරගෙන මාත් එක්ක මගේ දරුවා එක්ක සතුටින් කල් ගෙව්වා. එදා ඉඳන්ම මං ඔයාට බොන්න එපා කිව්වට ඔයා කවදාවත් ඒක ඇහුවේ නෑ. අද මේ වගේ දෙයක් වෙන්න හේතුව ඔයාගේ බීමත්කම. මං කවදාවත් හිතුවේ නැති විදිහට ඔයා ටිකෙන් ටික වෙනස් වුණා. මට බනිනවා, කෑ ගහනවා. මං අවුරුදු 4ක්ම ආදරේ නාමෙන් වගේම අහිංසක දරුවා නිසා ඉවසුවා. මට කියාගන්න බැරි තරමට මගේ ඇඟ රිදෙනවා. හිත රිදෙනවා. ඒත් මංගේ හැමදේම ඉවසුවා. ඒ තියර හැමෝම ඉදිරියේ ඔයාට මෙච්චර අවංක වුණ ගෑණිව කිසිම ගානක් නැතුව බැල්ලියෙක් ගානට දැම්මා. ඊයේ රෑ වුණ දේ මට ඒ ගැන කතා කරන්න බෑ. දැන් මොකටද ඒවා? ඇත්ත දැනගනී ඔයා දවසක. එදාට ඔයා ගොඩක් පරක්කුයි මහත්තයා. මං කොහොමත් හොඳ නැති ගෑණියක් නේ. ඔයාට කැමති අය එක්කව සතුටින් ජීවත් වෙන්න. මං දරුවත් එක්ක යනවා. අපි ගැන පොඩ්ඩක්වත් හොයන්න එපා. බුදු සරණයි ඔයාට. ලොකු වේදනාවක් එක්කම ලොකු කලකිරීමක් ඇති වුණ පැතුම් මහා හයියෙන් කෑ ගසන්නට විය. වියර වූ හෙත් ඇතිව පැතුම් කෙලින්ම ගියේ නදුන්ගේ ගෙදරටයි. නදුන් කියපන් ඊයේ රෑ මොකක්ද උනේ? ඇත්ත කියපන් මට. මං වොෂ්රූම් යද්දී උඹේ ගෑණි මට කතා කරා. ඉතින් මං ගියා. නදුන් ඇත්ත කියපන් උඹ කියන්නේ බොරු. ඇත්ත තමයි. තෝමනේ කිව්වේ තෝතෝගේ අමාරු හොඳ කරගත්තට ඒකිගේ උමනා ගැන හිතන්නේ නැහැ කියලා. මගේ මේකලා එහෙම නැහැ. ඒකිට එහෙනම් වෙන ඕන දෙයක් කරන්න තිබ්බා. ඇත්ත කියපන්. පැතුම් නදුන් සමග හොඳටම රණ්ඩු වූ නිසා නදුන් අවසානයේදී ඇත්ත කියන්නට විය. පැතුම් තුන්හිටි තැන් අමතක විය. ඔහුට දැන් මේකලා වගේම දරුවත් අහිමි වී ඇත. ලොකු වේදනාවක් පසුතැවීමක් වගේම නදුන් සමග ලොකු තරහක් ඇති විය. එක්වරම නදුන්ගේ ඇඟට පැන්න පැතුම් නදුන්ට හොඳටම පහරදී තල්ලු කරන්නට විය. ලේ ගොඩක් මැද බිමට වැටුණු නදුන් දෙස නොබලම කලබල වූ පැතුම් හනිකට ගෙදර ගොස් දොර වසාගෙන කෑ ගසමින් උන්මත්තකයෙක් මෙන් කල්පනා කරන්නට විය. හවස් වන විට ගෙදර බෙල් එක දිගටම වැදෙන්නට විය. මේකලාගේ පැමිණීම බලාපොරොත්තු වෙන එළියට ගිය පැතුම් එක්වරම කලබල වූයේ දොරකඩ සිටින පිරිස දැකීමෙනි. තමුසේ හිතුවේ මිනිස්සෙක් මරලා බේරිලා ඉන්නද? නගිනව ජීප් එකට. මේකලා නැවත කිසිදා පැමිණෙන්නේ නැත.
ලොකු පසුතැවීමක් එක්ක ජීප් එකට නැගි පැතුම් නැවත තම නිවස දෙස බලා සුසුමක් හෙලන්නට විය.